තෙරුවන් සරණයි ඔබට. අද දින ඔබව දැනුවත් කරන්න ඕනි උනේ වරමක් කියන්නේ මොකක්ද කියන පැහැදිලි කිරීමක්. ඉතින් දරුවෝ මම වර්ෂ ගණනාවක් ලැබූ අත්දැකීම් තුලින්ද වරම් ශක්ති පිළිබඳව මම අධ්‍යයනය කරනකොට අවබෝධ කරගත් දේ තුලින්ද තමයි මම ඔබට දෙයක් මල් ලැබූ දේවල් වලින් පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් දරුවෝ ඔබත් දන්නවා ඇති මේ ලෝකේ වරන්ලාභී දරුවන්ට පමණක් නොවේ සියලුම දෙනාට සියලුම සත්වයින් තුළ එක්තරා ශක්තියක් ශරීරය තුළ පවතිනවා. ඉතින් දරුවෝ ඒ ශක්තිය හොඳ නරක අනුව දෝලනයක තමයි පවතින්නේ. තමන් හොඳ කරන්න තමන් තුළ තියෙන ඒ ශක්තිය බලවත් වෙන්න ගන්නවා. තමන් නරක කරන්න තමන් තුළ තියෙන ඒ ශක්තිය දුර්වල වෙලා යටපත් වෙලා බල රහිත වෙන්න ගන්නවා. දෙවි දේවතාන් වහන්සේලාගෙන් හිමි වෙන වරමක් ශක්තියක් කිරණක්. මෙහි දෙයක් කෙනෙකුට සම්බන්ධතා වෙන්නේ කොහොමද? ඒ හරහා ක්‍රියාත්මක වීමක් වෙන්නේ කොහොමද? මම මුලින් කිව්වා දරුවෝ අපි කාලඟත් යම්කිසි ශක්තියක් පවතිනවා කියලා. ඉතින් ඔබ හිතන්න තමන් තුළ තියෙන ඒ ශක්තියට තමයි දෙවි දේවතාවුන් වහන්සේ නමකගේ ශක්තියක් හෝ කිරණක් සම්බන්ධතා වෙන්නේ. එහෙව් ආකාරයෙන් සම්බන්ධතා වෙන ඒ ශක්තිය ආවේශයක් ආරෝಢයක් වරමක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා බාහිරින් අපට පෙනෙනවා. ඔබට තේරෙනවා ඇති බාහිරින් පෙනෙන්න තියෙන්නේ ඒ වරම. මේ සමාජයේ සමහරක් දරුවෝ ඉන්නවා දෙවි දේවතාන් වහන්සේ නම කෙනෙකුගේ ශරීරයකට වඩිනවාද කියන අදහසක් තුළ. වරමක් හෝ ආකර්ෂණයක් ශක්තියක් තියෙන කෙනෙකුට දෙවි දේවතාන් වහන්සේ නමක් වඩිනවද? ශරීරයකට වඩිනවද කියන ප්‍රශ්නයක ඉන්න දරුවොත් ඉන්නවා. ඉතින් දරුවෝ මම කියනවා කෙනෙකුගේ ශරීරයකට වඩිනවා නෙවෙයි තමන් තුළ තියෙන ඒ ශක්තියට දෙවි දේවතාන් වහන්සේ නමකගේ ශක්තිය සම්බන්ධීකරණය වෙනවා. ඉතින් එහෙම වෙලා තමයි වරමක් ආකාරයෙන් එක්තරා අවසරයක් ආකාරයෙන් පිටට නොයෙක් බලගැන්වීම් හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ලෝකේ විවිධ වරම් වර්ග තියෙනවා, වරම් විවිධත්වයක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී අපි කතා කරමු. වරන්ලාභී කෙනෙකුගේ සාර්ථකත්වය උදෙසාම පවතිනවා දරුවනේ වරන්ලාභී කෙනෙක් අනිවාර්යයෙන්ම. වරමක් කියන්නේ මොකක්ද කියන දේ දැනගෙන ඉන්න ඕන. ඒ නැතිනම් සමහරක් අවස්ථාවලදී දරුවෝ වරමක් විකෘති හෝ වෙනස් වීමකට ලක් වෙලා යම්කිසි බාධකයකට හසු වෙලා වගේ දැනෙන තැන් තියෙයිද ඒ අවස්ථාවකදී ඒ ගැටලු ඇති උනේ බාහිර බලපෑමක් නිසාද නැතිනම් තමන්ගේ ඇතුළාන්තයෙන්මද කියන දේ ගැන හොයා දැනුවත් වෙන්න ඕන. ඕනෑම වරමක් බලවත් වීමක වෙනසක් තියෙන බලයක අඩුවක් තියෙන ඒ බලවත්කම හදාගන්න වෙන කවුරුත්ම අවශ්‍ය වන්නේ නැහැ. තමුන්ටම පුළුවන්. වරමක් තමන්ට ලැබුණු තැනදී තමන්ගේ ශරීරය තුල තිබුණු ඒ ශක්තිය එදා සිට මේ තාක් සාර්ථකව පැවතිලාද නැද්ද කොහොමද හොයාගන්නේ කියන දේ මම නැවත මාතෘකාවක් තුලින් නැවත මම මතක් කර දෙන්නම්. තවත් නමුත් මේ මාතෘකාවට අනුව මේ ආකාරයෙන් දැනුවත් වෙන්න. කෙනෙක් අපගෙන් වරමක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි කියන්නේ වරමක් කියන්නේ එක්තරා අවසරයක් ආශිර්වාද ශක්තියක්. ඉතින් ඒක එහෙම තමයි. නමුත් ඒක ඇතුළාන්තයේ තවත් ගොඩක් දේ සිදු වෙනවා. එකිනෙකා ලැබපු අත්දැකීම් තුලින් විවිධ පැහැදිලි කිරීම් අනෙක් අය ළඟ තියෙන්න පුළුවන්. වරමක් කියන්නේ මොකක්ද කිව්වහම නොඑක් අදහස් දෙන්න පුළුවන්. ඔබ හිතන්න මම මේ උදාහරණයක් විදිහට කියන්නේ විදුලි සැරයක් හෝ කරන්ට් වයරයක ශක්තියක්. කරන්ට් එක වැදුනා කියන්න. ඉතින් එහෙම දෙයක් වුණාම අපිට ඒ අවස්ථාවේදී උනේ මොකද්ද වෙන්නේ මොකද්ද මේ කිසිම දෙයක් මතක නැහැ. එක්තරා නැවතීමක් වුණා, කම්පනයක් තුළ නැවතීමක් වුණා වගේ දෙයක් දැනෙනවා. ඉතින් එන්නේ ඒ වගේ ස්වභාවයක් තමයි වරමක
බාහිර ස්වභාවය. ඇතුළාන්තය තුළ මොනවාද වෙන්නේ කියලා අපිට අධ්‍යයනය කරලා දැක්කොත් මිසක සාමාන්‍ය විදිහට හිතලා බලලා දැකලා ගන්න අමාරුයි. නමුත් සාමාන්‍යයෙන් බාහිරයෙන් කිව්වොත් මෙන්න මේ කරන්ට් වයරේ ස්වභාවය තමයි සිදු වෙන්නේ. ඉතින් ඔබත් දන්නවා ඇති ආරූඪ ආවේශ වරම් තුල ඒ අවස්ථාව අපිට හිතා ගන්න බෑ. ඒ අවස්ථාව අපිට මේ වගේ කියලා පැහැදිලි කරන්න බෑ දරුවෝ. ඔබත් දන්නවා ඇති බෙහෙත් පෙත්තක් බිව්වහම ඒක මත් වුණොතින් අපේ ඇඟ සලිත වෙලා වෙවුල්ලා පණ නැති වුණා වගේ දෙයක් දැනෙනවා. ඉතින් එක්තරා අවස්ථාවලදී ආරූඪ ආවේශ වරම් වලදීද බාහිර ස්වභාවය මෙහෙම වෙනවා. ඒ කියන්නේ මත් වුණා වගේ දෙයක් තමයි සිදු වෙන්නේ. අපේ මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ මනසත් එක්ක. ඉතින් මේ වරම් ශක්තියින්ද පාලනය වෙන්නේ මනසත් එක්ක. ඉතින් මේ මනසට තදින් දැනෙන ඒ පීඩනය හෝ කම්පනයේ ශක්තිය අපට මත් වුණා වගේ ස්වභාවයකින් පෙන්වනවා. නමුත් ඒකින් කවදාවත් හානියක් වෙන්නේ නැහැ. එහෙම ආවේශ ආරූඪ වරම් වල ස්වභාවය. ඕනෑම දෙයක් මනසින් තමයි පාලනය වෙන්නේ. ඉතින් වරම් ශක්තියින්ද මනසින් තමයි පාලනය වෙන්නේ. එහින් විහිදෙන ඒ ශක්තිය හෝ කිරණ මුලින්ම අපිට ලැබෙන්නේ මනසට. මනසින් තමයි ශරීරය පුරා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් මන් දරුවෝ තවත් මාතෘකාවක් තුලින් දැනුවත් කරනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ කෙටියෙන්. ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති වර්මක බාහිර ස්වභාවය කොහොමද කියලා. නමුත් මම ඔබට දැනුවත් කරන්න උත්සාහ කරන්නේ ශක්තියක වර්මක ඇතුළාන්ත ස්වභාවය කොහොමද? කොහොම සිදුවීමක්ද වෙන්නේ කියන පැහැදිලි කිරීමක්. ඉතින් මේ දේවල් මම කෙටියෙන් තමයි දරුවෝ පැහැදිලි කරේ. නමුත් මේ අද මේ කියන දේවල් මේ මං කියපු දේවල් තවත් මාතෘකාවන් වලට සම්බන්ධ වෙන දේවල්. ඉතින් ඒ නිසා එදිනට මම මේවා දීර්ඝව කතා කරනවා. මේ දැනුවත් කිරීමෙන් ඔබ එක්තරා සාරාංශයක් විදිහට ගොනුවක් විදිහට වරමක් කියන්නේ මේ ආකාරයෙන් කියලා සාමාන්‍ය පැහැදිලි කිරීමක් කරගන්න. ඔබට මේ දේවල් ගැන යම්කිසි ගැටලු මතුවේයිද? ඒ දේවල් මට දැනුවත් කරන්න මට අවස්ථාවක් ලැබුණද ඒ තැනේදී ඔබට මේ දේවල් පැහැදිලි කරන්න මම නිතර උත්සාහ කරනවා. දරුවෝ මේ වෙනකොට මේ හැම දේ තරඟයක පවතිනවා. වරමක් කියන්නේ ගොඩාක් වටිනා දෙයක්. ඒක රැකගත යුතු දෙයක්. ඒ නිසා කවමදාකවත් වරමක් අනවබෝධව සාර්ථක කරගන්න බෑ. බලවත් කරගන්න බෑ. ඒ නිසා තමයි දරුවනේ වරන්ලාභී කෙනෙකුගේ සාර්ථකත්වයේ උදෙසා තමයි වරමක ඇතුළාන්තය ගැනත් මම තේරුම් ගත්ත දේවල් ඔබටද පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් දරුවෝ තෙරුවන් සරණයි. සර්ව දේව පිහිටයි. ඔබව සුවපත් වේවා.